Hello travelers, කොහොමද ඉතින් ඔයාලට? අද මම මේ ඔයාලව එක්ක කරගෙන යන්නේ ලක්ෂපාන දියඇල්ල බලන්න. උදේ 8 වෙනකොට අපි බෝගම්බර බස් ස්ටෑන්ඩ් එකෙන් හැටන් බස් එකකට නැගලා පිටත් වුණා. ටිකට් එක එක්කෙනෙකුට උනේ 202යි ගිනිගත් වෙනට යනකම්. ලක්ෂපාන බස් නවත්තලා තියෙනවා ගිනිගත් වෙන බස් ස්ටෑන්ඩ් එකේම. ලක්ෂපාන CTP බස් එකක තමයි අපි නැග්ගේ. අපිට බස් එක වැරදුනා. අපි මේ ගියේ ලක්ෂපාන ගම හරහා යන බස් එකේ නැගලා. හැබැයි මේකෙනොත් රුපියල් 56ක දුරක් ගෙවාගෙන ඔයාලට 01 ළඟට යනකම් යන්න පුළුවන්. දියඇල්ල ළඟටම යන්න නම් ගිනිගත් හේනෙන් මස්කෙලිය බස් එකට නැගලා 4 කණුවෙන් බහැලා ඉතුරු ටික පයින් පහලට යන්නයි ඕනේ. 01. එහෙමත් නැත්නම් ඩබල් කටින් පොයින්ට්. ලංකාවේ දිගින් වැඩිම දුර සරල රේඛීයව ගත්තහම පේදුරු තුඩුවේ ඉඳන් දෙවුන්දුර තුඩුවට සහ පළලින් වැඩිම දුර කොළඹ ඉඳන් සංගමන් කන්ද තුඩුවට යන මේ රේඛා දෙක කැපෙන ස්ථානය තමයි මේ ඩබල් කටින් පොයින්ට් කියන්නේ. පාර වැරදිලා ආපු අපිට වාසනාවට වගේ ඩබල් කටින් පොයින්ට් එක ළඟදී 4 කණුව ළඟට යනකම් යන්න අන්න ආසීකරන ලොරියක් හම්බ වුණා. ඉතින් අපි 4 කණුව ළඟට ආවා. මෙතන ඔයාලට යන්න 3 wheelers උත් තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට අපි වගේ පයින් යන්නත් පුළුවන් මේ ෂෝට් කට් එක දිගේ. උසින් මීටර 126ක් වෙන ලංකාවේ උසින් 8 වැනි හා ලෝකයේ 625 වෙනි ස්ථානයේ තියෙන ලක්ෂපාන දියඇල්ල බලන්න තමයි අද අපි ඔයාලව මේ කරගෙන යන්නේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ මස්කෙලිය ප්‍රදේශයේ මස්කෙලිය නෝටල් පාලම් මාර්ගයේ මස්කෙලිය නගරයේ සිට කිලෝමීටර් 16ක් පමණ දුරින් කිරිවන්නේලිය කියන ගමේ තමයි පිහිටලා තියෙන්නේ. ලංකාව තුළ සිදුවෙච්ච ප්‍රසිද්ධ ගුවන් අනතුරක් ගැන අහලා ඇති. අන්නේ ගුවන් අනතුර සිදු වුණ කඳු වැටිය තමයි මේ සප්ත කන්‍යා කඳු වැටිය. ලක්ෂපාන දියඇල්ල විදිහට යන මේ නම හැදුනේ දිත්ත ජල විදුලි බලාගාර වන පැරණි සහ නව ලක්ෂපාන බලාගාර නිසයි. ජනප්‍රවාදයට අනුව බුදුන් වහන්සේ ශ්‍රී පාදස්ථානයට වැඩම කරන අතරතුරදී ලක්ෂපාන දියඇල්ලෙන් ඉරුණු සිවුරු පිරියම් කරගත්තා කියලා කියනවා. Hello travelers, කොහොමද ඉතින් ඔයාලට? අපිට පාර වැරදිලා හින රවුමක් ආවා. හැබැයි අපි ගමන අතාරින්නේ නැහැ. අපි ආපු විදිහටම යනවා. අපි ආය ආපස්සට යන්නෙත් නැහැ. ඒ ආපු විදිහටම මේ බස් එකේම අපි ආවා. දැන් අපිට කිලෝමීටර් 2ක් තව පයින් යන්න තියෙනවා. සෝකි අපි ආපු. අපි දැන් මේ යන්න හදන්නේ ලක්ෂපාන දියඇල්ල පටන් ගන්න දැන්. ලක්ෂපාන දියඇල්ල ජල මූලාශ්‍රය වෙන්නේ මස්කෙලිය ඔය. කෙළවරම ඔයයි මස්කෙලිය ඔයයි එක් වෙලා ලක්ෂපාන දියඇල්ල හැදෙනවා කියලා කියනවා. අන්තිමේ ජල කඳ කැලණි ගඟ විදිහට හොඳට වැටෙනවා කියලා කියනවා. travelers, අපි දැන් මේ ඉන්නේ ලක්ෂපාන දියඇල්ල මුදුනේ. කියන්නේ ලක්ෂපාන දියඇල්ල වැටෙන්න පටන් ගන්න මෙන්න මෙතනින් තමයි. අපි එතන තමයි දැන් ඉන්නේ. අපි ආපහු පඩිපෙළ නැගුඩට නැගලා එතනින් ආපහු පල්ලෙහාට යන්න ඕනේ ලක්ෂපාන දියඇල්ල බලා ගන්න. ඒ කියන්නේ view එක බලා ගන්න නම් අපි පල්ලෙහා ඉඳන් බලන්න ඕනේනේ. අපි දැන් ඉන්නේ මේ පටන් ගන්න තැන. ඉතින් අපි පල්ලෙහාට යමු. මොනවාගේද කියලා ඔයාලට අරන් එන්න. 4 කණුවේ ඉඳලා 3 wheelers වල එනවා නම් ඔයාලට මෙන්න මෙතනට එනකන් තමයි එන්න පුළුවන්. ඊටු ටික පඩිපෙළ පල්ලෙහාට යන්නයි ඕනේ.
රා කටිනවා දැකලා තිබුණත් පළවෙනි වතාවටයි මමත් දැක්කේ ගවහමක් යොදාගෙන රා කටින ක්‍රමයක්. හේතුව ඔයාලා කමෙන්ට් එක දාගෙන යන්න. මේ ඉන්නේ චොක්ලට් පැන්සි කියන සමනලයා. ඔයාලා දන්නවද දුඹුරු පාට සමනලයකින් අදහස් කරන්නේ මොකක්ද කියලා? ධනාත්මක පරිවර්තනයක් එහෙමත් නැත්නම් නව ආරම්භයක්. ඉතින් ට්‍රැවලර්ස් ඔන්න අපි අන්තිමේදී රවුමක් ගිහිල්ලා අදාළ තැනට ආවා. අපි දැන් ඉන්නේ ලක්ෂපාන දිය ඇල්ලේ. සෑහෙන අමාරු ගමනක්, සෑහෙන අමාරුවෙන් එන්න ඕන ගමනක්. හැබැයි හිතන්න එපා, ඔයාලට හිතුවොත් ඕන දෙයක් කරගන්න පුළුවන්. මයින්ඩ් එක තමයි ලොකුම දේ. ජීවිතේ කියන්නේ ඇඩ්වෙන්චරල් ස්ටෝරි එකක්. හිනාව, කඳුළු මේ හැමදේම තියෙන අමුතුම තාලයේ පොතක්. සමහර තැන්වලදී නෙක්ස්ට් පේජ් එක කියවන්න හිතේ බයක් එනවා. හැබැයි එහෙමයි කියලා එකම පිටුවේ නතර වෙලා පරණ පිටු ටිකම ආය කියවන එකේ තේරුමක් තියනවාද? හරියට අනාගතේ පේන ඍෂිවරයෙක් කියලා හිතාගෙන හිතෙන නෙගටිව් thoughts නිසා ජීවිතේ ඉර වෙලා කියලා හිතන් ඉන්නවා වගේ. එක තැන ඉඳගෙන පම්පෝරි ගහන කම්මැලියෙක් නොවි ඔය හීනමවන සීමාවෙන් එළියට ඇවිත් හීන වෙනුවෙන එක අඩියක් හරි ඉස්සරහට තියන්න. සමහර විට තියෙන පළවෙනි අඩියෙම වැටේවි. එහෙමයි කියලා ආයෙත් වැටෙනවට බය ගමන නතර කරලා අනාගතයට සාප කර පේජ් එකෙන් පේජ් එකට ස්ටෝරි එක කියවන ඔයාට හැම තැනකදීම තියෙනවා ඉගෙන ගන්න පාඩමක්. හරි පරිස්සමට ඒ කතාව කියවගෙන යන්න. නැත්නම් හොඳම හරියේ පිටු මගේ ඇරෙන්නේ. මේ ලෝකේ ජෙන්ඩර් එකට අදාළව වෙනම ස්ටෝරීස් ලියවිලා නැහැ. මිනිසයාගෙන් මිනිසයාට ආවේනික වුණු කතාවක් තමයි ලියවිලා තියෙන්නේ. ඉතින් ජීවිතය අසාධාරණයි කියලා චෝදනා කරන්නත් බෑ. හැමෝගෙම ස්ටෝරීස් කියවන්න ගියොත් ඔයාගේ ස්ටෝරි එක ඔයාට මගහැරෙයි. ඒ වගේම ඒවා කම්පෙයාර් කරන්න ගියොත් නොදැනීම ඔයාගේ ස්ටෝරි එක වෙනස් විදිහට ලියවිලා කියලා පෙනේ. ඉතින් ආයෙමත් කාටද කම්ප්ලේන් කරන්න ලෑස්ති වෙන්නේ? එයා ඔයාගේ විතරක්ම වෙන්න. ඔයාට විතරක්ම චෝදනා කරගෙන ඉස්සරහට කොහොම හරි යන්න ඕන ගමන නිකන් වටපිට බල ඉන්න එපා. අද ලෝකේ ලියවෙන ස්ටෝරීස් තරඟකාරී. ඔයාගේ ස්ටෝරි එක නොකියවම ඔයාට ඔයාව මගහැරෙන්න පුළුවන්. ඉතින් ට්‍රැවලර්ස් ඔය විදිහට අපි අද ලක්ෂපාන වීඩියෝ එක එන්ඩ් කරනවා. ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න නෙක්ස්ට් වීඩියෝ එකෙන් සෙට් වෙමු. මේ වගේම ඊළඟට යන්න ඕනේ කොහෙද කියලා ඔයාලා අයිඩියා එකක් දෙන්න.